Hi guys, ඉතින් අද අපි හදන්නේ thumbnail design එකක් ගැන ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මම අද කතා කරනවා කොහොමද pixel app එක use කරලා සාමාන්‍ය විදිහේ thumbnail එකක් හදාගන්නේ. ඔයා mobile phone එකේ මොකක් හරි YouTube channel එකක් කරනවා නම් ඒකේ videos වලට ඔයාලට පුළුවන් ඔයාගාව තියෙන mobile phone එක use කරලාම thumbnail එකක් හදන්න. ඉතින් කොහොමද කියලා අපි බලමු අද වීඩියෝ එකෙන්. හරි guys, ඔයාලට pixel app එක open කරපු ගමන් මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු මේකට background photo එකක් add කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ හතරවෙනි එක තියෙනවා. මේ යට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් panel එකක් වගේ එකක්. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් හතරවෙනි එකක් තියෙනවා. ඒකේ මෙතන from gallery කියලා තියෙනවා. ඒක click කරපුවම ඔයාලගේ gallery එක open වෙනවා. ඉතින් එතනින් ඔයාලට පුළුවන් කැමති background එකක් image එකක් add කරගන්න. අපි හැම image එකක් add කරගමු මුලින්ම. හරි guys, ඉතින් මම මේ විදිහට blur කරගත්ත background photo එකක් add කරගත්තා. ඉතින් මම මේ විදිහට background photo blur කරගන්නේ කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්න. හරි, ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ magic pole එකක් වගේ එකක්. ඒක උඩ touch කරලා ඔයාලට පුළුවන් මේකේ brightness ගානට හදාගන්න. ඔයාලට කැමති ගානට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ගානට වගේ brightness ටිකක් හදාගෙන මෙතන තියෙන ටිකෙන් ඔයාලට පුළුවන් ගාන්න ඔයාලට කැමති කලර් එකක් බැලන්ස් කරගන්න. ඉතින් මම මේ විදිහට කලර් එක ටිකක් ඩාර්ක් විදිහට හදාගත්තා. ඊට පස්සේ අපි බලමු මේකට කොහොමද ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඒකට කරන්න තියෙන්නේ මේ තුන්වෙනි එකට ඇවිල්ලා මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට import කියලා එක. ඉතින් ඒකෙන් ඔයාලට gallery තියෙන image එක මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම ඉතින් මේ ඒකෙන් image එකක් ඇඩ් කරන් ඉන්නවා. හරි guys, ඉතින් මම මේ විදිහට හදාගත්ත image එක මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් ඒ වගේ අපි තවත් thumbnail එකක්ම ඇඩ් කරගමු මේ විදිහට. මේ විදිහට image එකක් මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලුවා මෙන්න මේ image එකේ මේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන රමුඩ touch කරගෙන මේ විදිහට image එක පොඩි කරගන්න. ඉතින් ඔයාලට කැමති size එකකට හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ image දෙකම පොඩ්ඩක් පොඩි කරගන්නවා. හරි guys, මම මේ විදිහට මේ image එකක් තියාගෙන මේකත් මෙන්න මේ විදිහට අරන් යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කැමති ගානට crop rotate කරගන්න තියෙන මෙන්න මේ වම් පැත්තේ යට තියෙන එකේ මෙන්න මේ විදිහට ඇද්දම මේක rotate වෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ ගානට වගේ rotate කරගෙන හදා ගන්නවා. ඊට පස්සේ අපිට මේ new text කියන එකේ වැඩක් නැහැ නේ. ඉතින් ඒක අපි delete කරාම ඒක කරගන්න තියෙන්නේ ඒක උඩ එකපාරට touch කරලා මෙතන තියෙන delete icon එක දෙන්න. හරි, අපි දැන් මේකට stroke එකක් දෙමු මේ image දෙකට. ඊට පස්සේ මෙන්න මෙතන stroke එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක වටේට සුදු පාට රේඛාවක්. ඔයාලට පුළුවන් මේ කාලය වෙනස් කරගන්න. ඉතින් මම මේක සුදු පාට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේ shadow වලට ඇවිල්ලා ඒකත් enable දාලා ඒකත් ඔයාලට පුළුවන් සුදු කාලය එකම දෙන්න නැත්නම් කැමති පාටක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ blur එක වැඩි කරගන්නවා මේ විදිහට උඩරිම. ඊට පස්සේ මම ඊළඟ එකටත් ඒ විදිහටම හදනවා. හරි, මේ විදිහට ඒකටත් stroke එකක් දුන්නා. හරි, ඒකට shadow එකකුත් ඇඩ් කරා මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් තියනකට වඩා ඒම ඇඩ් කරපුවම thumbnail එකට quality එකක් එනවා. හරි, ඊට පස්සේ අපි මේකේ text ටික type කරන්. හරි, මම ඉතින් මේ විදිහට text bar එකට ඇවිල්ලා නිකන් මම type කරගන්නවා තාමත් කියලා. හරි, මේ විදිහට ආවට පස්සේ මම මෙතනින් මං හදාගත්ත ටෙක්ස්ට් ස්ටයිල් එකක් දෙනවා. ඉතින් මේවා නම් ඔයාලට පුළුවන් Google එකෙන් මේ golden color එකක් image එකක් අරගෙන මෙන්න මේ ටෙක්ස්ට් එක කියන එක ඇතුළට ගියපම ඔයාලගේ gallery එක open වෙනවා. එතනින් ඔයාලගේ gallery එක open කරගත්තට පස්සේ ගත්ත image එක add කරපුවාම මේ image එක මේ ටෙක්ස්ට් එක ඇතුළට වැටෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම add කරන් දෙන්නේ. ඊට පස්සේ front වලට ඇවිල්ලා front එකක් දීලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් front එකක් දීලා හදා ගන්න. ඉතින් මම මේ front එක add කරලා තියෙනවා මේකට. හරි, මම මේ size එක ටිකක් ලොකු කරගන්නවා. හරි, මම මේ ගානට වගේ තියාගෙන බැරි වුණාද කියලා type කරගන්නවා. හරි, මම මේ විදිහට type කරගත්තා.
අපි තාම මේකට ප්‍රශ්නාර්ථයකුත් ඇඩ් කරගමු. හරි ඒ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඒකටත් මම ඇඩ් කරනවා අර ටෙක්ස්ට් ස්ටයිල් එකම. ඔයාලට බලා ගන්න පුළුවන් එහෙම ඇඩ් කරපුවම මාර ලස්සනයි thumbnail එක. ඒකටත් මම මේ විදිහට size එක ටිකක් වැඩි කරගෙන මේක ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා shape වලට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේම කැමති shape එකක් හදාගන්න. ඉතින් දැන් මම මේ වගේ shape එකක් හදාගත්තා. ඊට පස්සේ color වලට ඇවිල්ලා මම හදාගත්ත gradient එක ඇඩ් කරගන්න. මේක උඩ ටච් කරලා අපි ඒක කැන්සල් කරගමු. මෙන්න මෙතන color වලට ඇවිල්ලා මම මේ විදිහට ඇඩ් කරගන්නවා. හරි guys මම මේ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මේක මෙන්න මේ ගානට වගේ තියාගෙන මේකේ ටයිප් කරගන්න thumbnail කියලා. හරි මම මේ thumbnail කියලා ටයිප් කරගෙන ඒකටත් මම ඇඩ් කරගත්ත ටෙක්ස්ට් ස්ටයිල් එක මේ විදිහට ඇඩ් කරනවා. මෙන්න මේ ටෙක්ස්ට් ස්ටයිල් එක මම මේකට ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් මේකේ බැරි වුණාද කියන එක කැපිලා වගේ shape එකට එට කරන් තියෙන මේ පොත වගේ icon එකට ගිහිල්ලා layer panel එක open වෙනවා. එතනින් මේ layer මෙන්න මේ layer එක පල්ලෙහාට දාගන්න තමයි තියෙන්නේ. හරි ඔයාලට පුළුවන් ඒක තව ටිකක් පල්ලෙහාට කරගෙන හදාගන්න කැමති ගානකට adjust කරගන්න. හරි මම මේ ගානට තියාගන්නවා. දැන් මම මේකේ හදාගන්න කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මම මේ ඩොට් 3ක් ටයිප් කරගන්නවා. හරි ඒකටත් RX ස්ටයිල් එකම ඇඩ් කරගන්නවා මම. හරි මම මේ විදිහට හදාගත්තා ටෙක්ස්ට් ටික න. දැන් ඔයාලට පුළුවන් මේකේ යටින් වෙන කලර් එකකින් මොකක් හරි එකක් ටයිප් කරගන්න. දැන් මම මේකේ ටයිප් කරගන්නවා ෆෝන් එකෙන් මෙච්චර ලේසියෙන් කියලා. හරි ඒකටත් ෆොන්ට් එකක් ඇඩ් කරගමු අපි. ඒකට මම මේ විදිහට UN දවස කියන ෆොන්ට් එක දෙනවා. ඊට පස්සේ අපි ඒකට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගමු. ෂැඩෝ එකකුත් ඇඩ් කරගමු. හරි මේ විදිහට ඒකත් හදාගත්තා. අපිට මේකේ තවත් ටෙක්ස්ට් ටික highlight වෙන්න හදා ගන්න පුළුවන්. මෙන්න මේ draw එකට ගිහිල්ලා pen size එක අපිට වැඩි කරගෙන smoothness එකත් වැඩි කරගෙන blur එකත් උඩරින් වැඩි කරගමු. ඊට පස්සේ මේ විදිහට මේක draw කරගමු. හරි මේ ගානට වගේ ඩ්‍රේව් කරගත්තට පස්සේ මෙතන හරිය ලකුණ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ ලේයර් පැනල් එකට ගිහිල්ලා මේකත් අපි පල්ලෙහාටම ඇඩ් කරගමු මේකේ. හරි guys ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් ටික නිකන් highlight වුණා වගේ පේනවා. ඉතින් මේ විදිහට තමයි YouTube thumbnail එක ඩිසයින් කරගන්නේ Pixel app එක use කරලා. හරි අපේ වීඩියෝ එකෙන් ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.